මේ වෙඩි කන්න ඉන්න මිනිහා මම මේ අබේදාන ලැබිලා නේද මං ඉන්නේ මේ. මේක අයින් කරන්න පුළුවන් ඕන වෙලාවක. දැන් මේ මොහොතේ කතා කරනකොට අයින් කරයි. අයින් කරයි කියලා මම කවදාකවත් වැදගෙන යන්නේ නැහැ. නිවසේදී හෝ මාර්ගයේ ගමන් කරන විට වෙඩි තැබීම සිදු කළ හැකි බවය. ඉතින් මන් දන්න තරමේ ඉන්න ෂාන් මගෙත් එක්ක කිසිම ආරෝවක් නැහැ. ඒ වගේම ෂානුගේ මගේ අතර කිසිම විරෝධතාවක් ඇති වෙන හේතුවක් ගනුදෙනුවක් සිද්ධ වෙලක් නැහැ. ඉතින් ඒ නිසා මෙතෙන්දි තමයි මම තේරුම් ගත්තේ පොලිස් පැතුමට ඇත්තටම ලැබිලා තියෙන නිල නිවේදනයක් ඔත්තුවක් අනුව. ඊට පස්සෙත් ඒක වෙලත් මට සිද්ධ වුණා අසාධාරණ ලක් වෙන්න මේ ත්‍රිවිල් එකක් ඇහිල්ලා මගේ ගෙවල් ළඟින් හරවලා ගේට්ටුවෙන් ඇතුළට ගිහිල්ලා අහනවා කෝ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඒක නෙමෙයි කෝ ජගත් විතාන මෙයා කොහෙද ඉන්නේ මෙයා කවුද මෙයා අවියාව දරන් යනවාද එහෙම කියලා ප්‍රශ්න කරනවා. එතකොට මට ගෙදරින් කියනවා කතා කරලා එන්න එපා ගෙදර එන්න එපා මෙන්න මෙහෙම කට්ටියක් ඔයා හොයනවා සිවිල් ඇහිල්ලා. ඒ කියන්නේ ගෙදර කට්ටිය බය වෙලා මට වෙඩි තියන්න තමයි හෙල්ල තින්නේ කියලා. ඒ කියන්නේ මේ දවස්වල වෙන සිද්ධිත් එක්ක. ඊට පස්සේ මම මොකද කරේ? මේ පැය ගානකින් මගේ පුතාව මං අරිනවා පුතාවත් අහනවා. කෝ පුතත් කියලාත් අහනවා. ඊට පස්සේ පුතාව මතුගම පොලිසියට අරලා මම පැමිණිල්ලක් දානවා මතුගම පොලිසිය. මෙන්න මෙහෙම ත්‍රිවිල් එකක් ඇහිල්ලා මෙන්න මෙහෙම අහලා ගෙදර කට්ටිය බය වෙලා මට ගෙදර එන්නත් එපා කියලා කියනවා කියලා කිව්වහම ඒ ත්‍රිවිල් එකේ නම්බර් එක පවා මම පොලිසිය කට උත්තරේ ලිව්වා. ABY 1337. ඒ නම්බර් එකත් ලියලා එන්ට්‍රිය දාලා ඉවර වෙලා පැය භාගයක් යනකොට මට කෝල් එකක් එනවා. පොලිසිය නිලධාරියෙක්ගෙන් IP දෙස්සයිද මට මතක නැහැ. එයා සංජයද කියලා කියන නම කිව්වේ. එයා කියනවා සර් මම තමයි ආවේ. මමයි ගෙදරට ගියේ. මම ඔයගොල්ලෝ මොකද ගෙදරට ගියේ? මම මේ ටවුන් එකේ ඉන්න ඕනේ ඔෆිස් එකේ. නෑ අපි ගියා අපිට පොලිස් පත්තුමාගේ උපදෙස් ලැබුණා ගිහිලා මේක ගැන සොයා බලන්න කියලා. ඊට පස්සේ මම ගෙදරට ගියා. එතකොට මම මේ පොලිස් කියලා ත්‍රිවිල් එකේ ගහලා නැත්තේ. ඇයි ඔයගොල්ලෝ යුනිෆෝම් මැන්ද නැත්තේ? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කසින් ඇයි මගේ නම්බර් එකට මේ විදිහට කෝල් එකම ඇයි මට ඇහිලා වෙලා මාව හම්බුන්නේ නැත්තේ? ඒවට උත්තර නැහැ. ඊට පස්සේ මම කෝ ආ කියන එක මම පිළිගන්නේ නැහැ. පොලිස් පත්තුමා කවදාවත් ඔයාට එහෙම කියලා නැහැ. මොකද පොලිස් පත්තුමා අපේ ගමේ අඳුරන්නේ නැති එකනේ නෙමෙයි. ඉතින් ඒ නිසා මං කිව්වට පස්සේ නෑ පොලිස් පත්තුමාගේ නිවේදනය තියෙනවා කියලා මෙන්න මේක WhatsApp එකට එවුවා මට. මේක දැක්කයන් පස්සේ නම් මට හිතුණා පොලිස් පත්තුමා දීලා තියෙනවා මේ නිවේදනය නිකුත් කරලා තියෙනවා. එයාගේ අස්සනින්ම බස්නාහිර පළාතේ DIG මහත්තයාට ඊට පස්සේ බස්නාහිර පළාතේ DIG මහත්තයා නිකුත් කරලා තියෙනවා. කළුතර DIG මැතිනියක් ඉන්නේ එයාගේ හරහා තමයි විශේෂ විමර්ශන කණ්ඩායමකට මේක බාර දීලා තියෙන්නේ. මතුගම පොලිසිය දන්නෙත් නැහැ, කළුතර දන්නෙත් නැහැ, අලුත්ගම දන්නෙත් නැහැ. ඉතින් ඊට පස්සේ තමයි මම ගිහිල්ලා මේ හැසිරිච්ච ආකාරය පිළිබඳව මගේ වේදනාවයි මගේ අයිතිවාසිකම් කඩේවීමයි මම පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරේ. දැන් ඊයේ කියනවා මට తాවකාලිකවලු මේ ආරක්ෂාව දීලා තියෙනවා. එහෙමනම් දැන් මේ වෙඩි කන්න ඉන්න මිනිහා මම මේ අබේදාන ලැබිලා නේද මං ඉන්නේ මේ. මේක අයින් කරන්න පුළුවන් ඕන වෙලාවක. දැන් මේ මොහොතේ කතා කරනකොට අයින් කරයි. අයින් කරයි කියලා මම කවදාකවත් වැදගෙන යන්නේ නැහැ. අනේ මට දෙන්න. කෙදිරි ගන්නෙත් නැහැ. ඒක මම පැහැදිලිවම කියනවා. මම මේක ආවේ මේ වගේ දේවල් කිසිම දේශපාලකයෙකුට කිසිම මිනිහෙකුට වෙන්න එපා කියන පණිවිඩය දීලා යන්න ආවේ මේ.